මේ ෆෝන් එක මෙතන දෙන්නක ඉවරයි ගන්න බෑද මෙතන? ආඩේ ඉතින් යන්න බර පැත්තට. ඊය මෙතන තියෙන දෙනින් ගන්න බෑද? ඔයාට මං කියන දේ තේරුම් ගන්නකො. අනේ මිනිස්සු බලාගෙන ඉන්නවා පුතේ. හරි ඉතින් මෙතනින් ෆෝන් එක නෑ ඔයා ඇතුළට යන්නකො මෙයත් එක්ක. කොහෙද? අර ඔයා යන්න කියන. අය අතුරු දෙන්න බයික් එක. හරි බයික් එක. මේ ළමයි දාලා මම යනවද? ඔයා මේ ළමයි මම දාලා යනවද? ඒව මන් දන්නේ නෑ ඉතින්. ෆෝන් එක දෙන්න. පිස්සු අඩේ. යන් ඔයාලා ෂොප් එකට වැටෙන්න. ඔව්. මායි හතරක් තමයි. ඒ අතින් ගන්න එපා. මගේ අතපයින් අල්ලන්න එපා. මේ අවට මිනිස්සු බලන්න ෆෝන් එක දෙන්න ඉවරයිනේ ගේස්. ඔයාගේ එක දෙනවා. හරිද? මෙතනින් අහහ පැත්තට යන්න අපි. ඇයි දන්නවද මෙතන? ඔයා මගෙන් ගත්තේ A05 එක දෙනවද? ඔව්. ඈ දෙන්නකෝ. අඩේ මෙතන දෙන්න නැතුවනේ මේ දඟලන්නේ ඔයාට. ලැජ්ජ වෙන්නේ නැතිවනේ. ලැජ්ජ වෙන්නේ නැතුවනේ. කෑ ගහන්නේ තොපි හොරුනේ. යකෝ ලස්සනට මේ ගවුම් ඇඳගෙන. මේ මම කියලා අර පාරට යල්ලු. අර පාරට කියලා හැමිනියන් තොපි දෙන්න. බලන්නකො දෙන්න හුස්ති. පොරෙන් වල බලන්නකො කියන්නේ ලැජ්ජ නැති යකෝ. නෙළුවෙන් තෝ කෙල්ලෙද්ද සුදට සුදේ ලැජ්ජ නැති හොරෙන් කරන්න අර මේ කඩ දිනව කඩවල වැඩන බලය. ආයන් කප්පියද මේ ඩීඑස්? කොයි ඩීඑස් එකේ යනවා රේට් නාස්සේ. නෑ මෙතන කෑ ගහන්න ඕනේ නෑ පොලිසියෙන්. දෙන්න. දෙන්නනේ හැදුවේ. දෙන්න ඉතින් කොයි යන්න නම් හදන්න බබුටේ ඈ. යන්නේ. ඇයි යන්නේ? ඔව් මේ ලස්සන ගෑනු පට්ට හොරු ගවුම් ඇඳන් එන්නේ. ඒ ගන්න බබන්. ඒ ඇතුළට ගන්න බා හොරු. ඇතුළට ගන්න බා. හොරු ගන්න බබන්. මේ ලස්සන නැදගෙන මාලා දාගෙන ඉන්න පට්ට හොරු. ගමුල්ලේ මේ බයික් එක. මේ ඔය නංගි කොහෙටද යන්න ඕනේ ෆෝන් එක දෙන්න. කලන් දෙනවද? මේ මෙතන බිම ඉඳ ගන්න. කියනවා ගැහුවා කියලා අය. ගැහුවා කියලා මම මේ ඉන්න ගැහුවා කියලා දාන්න නඩුවක් දානවා ලොවේ. ගැහුවා කියලා මට නඩු දාන්න තොපි දෙන්නට දාන්න නඩුවක්. පොඩි යාළුවෝ උඹේ මූණ පේනවා මේ වීඩියෝ එකට. හරිද? පොලිසියට කලින් පොලිසිය ගෙන්නවා. සෝකේස් පොඩි එහෙම කරන්නේ. කරන්න බෑ දෙන හුත් ටික කන පොඩි වෙන්න බලපන්. මේ බලන්න. ඔය අනිත් පැත්ත ෆෝන් එක වටන්න බා. මේ බඩු ෆෝන් හොරු. මෙන්න ෆෝන් හොරු. මූණ පෙන්නන්න මූණ ලංගි මූණ පෙන්නන්න අම්මට සිරි. මේ ෆෝන් හොරු. නෑ මේක මගේ එමියයි මේ එමියද්ද මේ. මේ දන්නේ කියලා. ඒ වැඩක් නෑනේ මේ A05 මෙන්න A05 බඩු. මොකක්ද? ඔව්. හරියන්නේ නේද බබා? ආයෙත් ගන්න හරියට. අන්නේ දැන් ඔයාගේ මේ නම් යන්නේ කපලා හදනවා. අර කාර්යයක් ගන්නත් යන්නේ